समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवतां सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सक्कमोक्खदं धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः धम्मश्रवणकालो अयं वदन्तः नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से खतमं चाउसो सम्मा वायामो इदाउसो भिक्खु अनुपन्नानं पापकानां अकुशलानां धम्मानां अनुपादाय चन्दं जनेति वायमति वीर्यं आरभति चित्तं पगन्नाति पदति uppannānaṁ pāpakānaṁ akusalaṇaṁ dhammānaṁ pānāya candaṁ janeti vāyamati viryam ārabati cittam pagannāti padati anuppannānaṁ kusalānaṁ dhammānaṁ uppādāya candaṁ janeti vāyamati viryam ārabati cittam pagannāti padati uppannānaṁ kusalānaṁ dhammānaṁ titiyam asammosāya bhiyo bhāvāya vepullāya bhavanāya pāripūriyam candaṁ janeti vāyamati viryam ārabati cittam pagannāti padati වැඩ සිටින රාමඤ්ඤ මහා නිකායේ මාතලේ දිසා පාලක දුරන්දර වෙරළු ගස්තැන්න ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු සභාපති දුර හොබවන ගරු කටයුතු අපේ නායක හාමුදුරුවන් වහන්සේ වෙරළු ගස්තැන්න විහාරස්ථානයේ විහාරාධිවාසී ගරු කටයුතු මා සහෝදර පඬිත හාමුදුරුවන් වහන්සේ ඒ වගේම මේ අවස්ථාවට වැඩමවා වැඩ සිටින පරිවේනාචාර්ය පඬිත හාමුදුරුවන් වහන්සේලා ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා ඇතුළු පූජනීය මහ සංඝරෝවණින් අවසරයි ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමනි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුනි රාජ්‍ය සේවා නිලධාරී මහත්වරුනි
සම්භාවනීය අද දවසේ මේ මහා පුණ්‍ය කටයුත්තේ ප්‍රධාන දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරනු ලබන පිනතියනි සතර පෙරුවේ දායකකාරකාදීනි ග්‍රාමවාසී නිගමවාසී ප්‍රදේශවාසී ධර්ම ශ්‍රවණාභිලාෂී සත්පුරුෂ කාරුණික පින්වතුනි පින්වත්නි භාග්‍යවත් වූ ලෝතුරා තථාගත තිලෝගුරු අමාමෑණියන් වහන්සේ දේශනා කොට වදාළ සදාතනික මේ ලෝක පවතින සත්‍ය වූ දර්ශනයෙන් ධර්ම කාරණා කීපයක් නැවත වතාවක් මේ ජීවන ගමනේ අසා දැන අවබෝධ කරගෙන ජීවන ගමන නිවැරදි කරගෙන සසර ගමන නිවැරදි කරගෙන මේ භයානක දුක් සහිත සසර ගමන නිමා කරන්නට ප්‍රතිපත්ති ගරුක පිනැත්තෙකු වීමේ උතුම් අදහසින් සංවිධානය වෙලා තියෙන ධර්ම දානමය මහා පුණ්‍ය කර්මයක් තමයි මේ ඔබ මා සම්බන්ධ වී සිටින අවස්ථාව. ජීවිතයේ කරදර කම්කටොළු සම්බාධක නැති මිනිහෙක් මේ ලෝකේ නැහැ. හැම මිනිහෙකුගේම ජීවිතවලට යම් හෝ තරාතිරමක කරදර කම්කටොළු තියෙනවා. ගිහි පැවිදි හැමෝටම එහෙමයි. ලෝතුරා තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා 45 වසක් මේ ලෝසතුන් කෙරෙහි මහා කරුණාවෙන් මෛත්‍රියෙන් මානවීය ධර්මයන්ගේ සුපෝසිත භාවයෙන් මහා ප්‍රඥාවෙන් දහම් දේශනා කළත් උන්වහන්සේ ඉදිරියේද දුර්ජන මිත්‍යා දෘෂ්ටික ඕන තරම් හිටි බව අපි දකිනවා. බෞද්ධ දර්ශනේ චරිත කතාවල බෞද්ධ සංස්කෘතිය අපිට පේන්න තියෙනවා. මේ විශ්වයේ සදාතනික ධර්මයක් ඒක. හේතුව තමයි මානව ලෝකයේ බහුතරයක් මානවයෝ මිත්‍යා දෘෂ්ටික භාවයෙන් යුක්තයි. මෝඩයි. ඒ නිසා හොඳ නරක තේරුම් කරගන්න බෑ. දැන් මේ ඇවිල්ලා ඉන්න සියලු දෙනා ගත්තොත් අප්පච්චි. පොළොන්නරුවේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා අපේ අප්පච්චි. අම්මා ඇවිල්ලා නැහැ වගේ පෙනුම. නැත්තම් පස්සෙන් නූල වගේ යනවා. මේ අපි සියලු දෙනාම පින්නතුනි යම් ප්‍රමාණවල මිත්‍යා දෘෂ්ටිකයි. මේ මෙතන එක සුද්ධ බෞද්ධයෙක්වත් නැහැ හඳුන්වන්නේ මේ හිටියට. පෙරළු ගස්තන්න විතරක් නෙමෙයි මුළු මාතලේම අරගෙන බැලුවොත් එහෙම සුද්ධ බෞද්ධයෙක් හොයාගන්න එක දුර්ලභ කාරණාවක්. ඇයි හඳුන්නේ ඒ දැන් ඔබට හිතෙනවා ඇති. ඒකට හේතුව තමයි මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්නේ වැරදි දැකීමෙන් ලබා ගන්න අරමුණු. ඒක තමයි මිත්‍යා දෘෂ්ටික භාවය. මොනවද වැරදියට දකින්නේ? මිත්‍යා දෘෂ්ටිකයා මෝඩයා මොනවද වැරදියට දකින්නේ? හොඳ දේ නරකයි කියලා දකිනවා, නරක දේ හොඳයි කියලා දකිනවා. හරි දේ වැරදි කියලා දකිනවා, වැරදි දේ හරි කියලා දකිනවා. යහපත් දේ අයහපත් කියලා දකිනවා, අයහපත් දේවල් යහපත් කියලා දකිනවා.
මේ විදිහේ පින්නතුනි දෙපැත්ත දෝලණය කරමින් යහපත ගුණය සදාතනික සත්‍යය පිටු දකින මිත්‍යා දෘෂ්ටිකයා අයහපත් අසත්‍ය දේ මත ජීවිතය රඳවාගෙන નિසරු ගමනක පාපතර ගමනක ඇදෙනවා විනාශයට යනවා. ඒක තමයි මිත්‍යා දෘෂ්ටිකයාගේ ස්වභාවය. ස්වාමීන් වහන්සේ එතකොට අපි ඔක්කොම මිත්‍යා දෘෂ්ටිකයි නම් අපි දියුණුනේ. අපි යම් යම් රැකී ආරක්ෂා කරනවානේ. අපි උපාධිධාරීනේ. උපාධිධාරී මෝඩයෝ කොච්චර ඉන්නවද නේද නායකයන්? උපාධිධාරී මෝඩයෝ උපාධිධාරී මිත්‍යා දෘෂ්ටිකයෝ ඕන තරම් ගිහි පැවිදි මේ සමාජය ඇතුලේ අපිට දර්ශනය වෙනවා. කඩදාසි කොළවලින් එහෙම නැත්නම් යම් විෂය ධාරාවක් ඔස්සේ ඉගෙන ගත්තාට අනන්ත විෂයන් ඇති මේ ලෝකේ සත්‍යය ඒ ආකාරයෙන්ම අවබෝධ කරගෙන නැති අසත්‍ය සත්‍යයි කියලා දකින මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකයි. පින්වතුනි අපිට තියෙනවානේ රටට නීතිය. ඒ වගේම අපි අනුගමනය කරන ලෝකය දිනු මානව හිතවාදී සදා සැනසීම ඇති සදා දුක් විරහිත නිර්වාණයක් කරා මානව ජීවිතයේ රැගෙන යන දහමක් අපි අනුගමනය කරනවා. සංස්කෘතියක් අපිට තියෙනවානේ. ජාතිකත්වයක් තියෙනවානේ. සමාජ ධර්මතා තියෙනවා, අභිචාර විදි තියෙනවා. මේ හැම එකක්ම තියෙන්නේ අපි වටේට අපේ ආරක්ෂාවට. නීතිය, ආගම දහම, සංස්කෘතිය, ජාතිකත්වය, සමාජ ධර්මතා, අභිචාර විදි ක්‍රම මේ හැම එකකින්ම අපේ ආරක්ෂාව තමයි සලස්සන්නේ. මේවා කඩාගෙන බිඳගෙන යන ජාතිය මිත්‍යා දෘෂ්ටිකයි. මෝඩයි. ඒ ගතිය මේ ඉන්න හැමෝම ගාව යම් යම් ප්‍රමාණ වලින් තියෙනවා. අඩු වැඩි වෙන්න පුළුවන්. හැම කෙනෙක් ළඟම තියෙනවා. එඳ සිහිය පිහිටුවාගෙන නැනනුවන පසක් කරන අදිටනින්ම අද දවසේ මේ පවත්වනු ලබන ධර්මානුශාසනාව සුනාත ධාරේත චරාත ධම්මෝ හොද්දට අහලා අවබෝධ කරගෙන අවබෝධිත ධර්මය මත ක්‍රියා කරන්න මහන්සි ගන්න. දැන් මේ වෙරළු ගස්තන්නේ ඉන්න ඔබ බලන්නකෝ කොච්චර බණ ඇහුවත් කොච්චර හාමුදුරුවරු ආශ්‍රය කළත් මා සුද්ධ බෞද්ධ කියා කිව්වත් වෙරළු ගස්තන්න බෞද්ධ වෙලා නැහැ නේ හාමුදුරුවෝ. වෙරළු ගස්තන්නේ හාමුදුරුවරුත් බෞද්ධ නෑ වගේ මට දැනෙන්නේ අප්පා. ඔව් ඔව් මේ ඇත්තම මම කිව්වේ. එහෙම නැතුව මේ ගිහි පැවිදි සමාජයේ සාමකාමී සුගම පිම්මන්ත ගමනක ගෙනියනවා මිසක් අහට් එකක් කියලා මෙහට් එකක් කියලා අහට්ට ඇදලා මෙහෙට ඇදලා මේවා ගිනි තියලා ඕපාදූප වපුරලා පාපතර ගමනකට ගිහියෝ සහ පැවිද්දෝ ඇදලා දාන එක සපුරාම බෞද්ධ නෙමෙයිනේ. ඒක පෞකාර ගමනන්නේ. මට පුළුවන්කම තිබ්බා නම් පන්සලේ ලොකු හාමුදුරුවෝත් ගෙනල්ලා මෙතන තියලා සියලු දායකයෝත් ගෙනල්ලා මෙතන තියලා මම මේක අද බේරලාමයි යන්නේ. නමුත් ගොනා ගොඩට මිව්වා මඩට. මම දන්නවා මේ ඉන්න පඬිත හාමුදුරුවන්ට පඬිත හාමුදුරුවෝ ඔහොමම යන්න ලෑස්ති වෙන්න කියලා කිව්වොත් ඒ කාන්තේම යනවා කියලා මම දන්නවා. කොහෙවත් කුණු
කහල් ගොඩවල් හාර අවුස් මේ අහිංසක මෝඩ මිත්‍යා දෘෂ්ටික ගති තියෙන මිනිසුන්ව ඒකෙන් අතමුදවන්න හදන වෑයමේ පාපතර මිත්‍යා දෘෂ්ටික ගමනක මේ මිනිසුන්ව රඳවන්න නැතුව වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මද, මාන ගති වපුරන්න නැතුව ඔබ වහන්සේ අහවල් තැනට වඩින්න කියලා මං කිව්වොත් දැන් හෙට යනවා. ඒ තරම්ම නම්‍යශීලී කියලා මං දන්නවා. හැබැයි පුතා එහෙම නම්‍යශීලී කියලා මේ එක එකාට ඉහපාත් කරගෙන දන ගහගෙන ඉන්න එක නෙමෙයි. සත්‍ය ඉදිරියේ නම්‍යශීලී මිනිහෙක් වෙන්න ඕන එහෙම. අසත්‍ය ඉදිරියේ නම්‍යශීලී වෙන්න බෑ. සාධාරණේ මනුස්සකම, ආගම දහම, නීතිය මේවා ඉදිරියේ අපි හිස නමන්න ඕනේ. එහෙම නැතුව මේවා කඩාගෙන බිඳගෙන ගියපු එකේ කර්මය තමයි මේ පටිසන්ධීලා තියෙන්නේ. අද මේ ධර්මානුශාසනාවට මම වෙරළු ගස් තැන්නේ හැම ගයක් ගැනම කියනවා. එක ගයක් ඇතෑරෙන්නේ නැති වෙන්න හැම ගයක් ගැනම කියනවා. මේ ඉන්න හාමුදුරුවෝ කවුරුවත් දන්නේ නැහැ මේ කලාගේ ගෙවල් දොරවල් ගැන. මම දන්නවා දන්නේ නැහැ කියලා. දන්නවා නම් ඒ භාගෙට. මං අද ඇත්තම කියනවා. ඒ ගේ ඇතුලේ ඉන්න ගෑණි ගැනත් කියනවා, මිනිහා ගැනත් කියනවා, දෙන්න එකතු වෙලා හදාපු උන් ගැනත් කියනවා. ගමට මෙහෙම වුණේ ඇයි කියලාත් කියනවා. වරදින්න විදිහක් නැහැ. ධර්මදේශනාව ඉවරුණාට පස්සේ කියන්න අපේ හඳුන්නේ අපේ ගෙදර ගැන කියවුන්නේ නැහැ කියලා. එහෙම ඉතුරු කරන්නේ නැතුව කියනවා කියලා මං හිතාගෙන ආවේ. මං දැන් එන ගමන් මහල් කොටුවේ නායක හාමුදුරුවෝ කොටුවේ ගෙදර පන්සලේ වඩම්මාගෙන එන්නත් මං ගියා. නමුත් උන්වහන්සේ යම් අවස්ථානුරූපී තීරණයක් අරන් තිබුණා මේක සැබවින්ම निराකරණය කරලා දෙන්න මම යනවා දවසක. එතකම් මං මහානායක හඳුරන්ගේ අනුශාසනාව පරිදි මේ කටයුත්ත මේ විදිහට වෙන්න ඇරලා අපි නොබෝ දිනකදීම මේක විසඳ ගන්නවා කියලා කිව්වා. ඒ ගමන මං කියලාම මං අද විසඳලා එන්නේ කියලා. අයිතුරු කරලා එන්නේ මං අද විසඳලා එන්නේ කියලා මං ආවේ. අපි බෞද්ධ නම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා නම් මොනවටද මේ වෛරක්කාරකම්? මොනවටද ඇනකොටා ගැනීමලි? කාටද මේ බෙදාගෙන බදාගෙන කණ්ඩ උවමනාව? ඒකේ ප්‍රතිඵලය මොකද්ද? වැඩක් නැති දෙන්නේ. මේක නෙමෙයිනේ කල යුත්තේ. භික්ෂුවගේ කාර්යය නියැලෙන ගමන් දායකයාගේ කාර්යය නියැලුණාම ඇති. ඒවා පටලවාගෙන ඒවා අභිබවා යන්න ඕනේ. එහෙම වෙච්චාම ගැටෙන්න ගන්නවා. ස්වාමියාගේ කාර්යභාරය කරන අතරේ යුතුයකම් ටික ඉෂ්ට කරන අතරේ බිරිඳගේ කාර්යභාරයේ යෙදලා යුතුයකම් ටික ඉෂ්ට කළොත් එතන සාමකාමීනේ. එහෙම නැතුව ගෑණි මිනිහා වෙන්න හදලා මිනිහා ගෑණි වෙන්න හදලා දෙන්න දෙපරාදුවට යන්න ගියපු ගමන් හැප්පෙනවනේ. ඒ ගති අවබෝධ කරගෙන සැබෑ දෘෂ්ටියකින් යා යුතු ගමනක් තැනීම සඳහා අපේ විහාරාදිවාසී පඬිත හාමුදුරුවෝ මේ සතර පේරුවේ දායකයෝ නියෝජනය කරගෙන ගිය දායකයොත් එක්කන් එකතු වෙලා
මට මේ ආරාධනාව කළා. පන්සලේ බාරකාර අයිතිකාර ස්වාමින් වහන්සේ මට දුරකථනයෙන් කතා කරලා යන්න එපා කියලා කිව්වත් මං කිව්වා මං බාරගත් ආරාධනාවට මං යනවා. ඔබ වහන්සේලාගේ ගැටලු ඔබ වහන්සේලා निराකරණය කරගන්න. මං දේපල ලියා ගන්න යන්නෙත් නැහැ. දායකයෝ මගේ පන්සලට අරන් එන්න යන්නෙත් නැහැ. මං යන්නේ යම් ගැටලු සහගත ජීවිත තියෙනවා නම් වැරදි දැකීමෙන් යුතු ජීවිත තියෙනවා නම් ඒවා නිවැරදි කරලා එන්න විනා මගේ ආත්මලාභයකට මම යන්නේ හාමුදුරුවනේ කියලා මං කිව්වා. ඇත්තටම ආවෙත් එහෙමමයි. මං හැමදාම රැට බණට යන්නෙත් එහෙමමයි. ඒක මගේ හැටි. පින්නතුනි ඒක තේරුම් අරගෙන සමාජයේ සියලු දෙනා තමන්ගේ යුතුයකම වගකීම මේ මැරිලා යන ටිකේ මැරෙන මොහොත දක්වා ඉෂ්ට කරන්න පුළුවන් නම් ඒක හොඳයි. සදාකාලික කාටවත් පැවැත්මක් නැහැ. අපි මොහොතින් මොහොත මැරෙනවා. මොහොතින් මොහොත දිරනවා. මොහොතින් මොහොත වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දි รา පත් වෙන මැරී යන ලෝකේ මොනවද මේ කෙනහිලිකම්? මොනවද මේ වෛරක්කාරකම්? කාට සැනසීම පතාද? මේ හැම එකෙම හිත ඇවුල් නේද සිද්ධ වෙන්නේ? මේක නෙමෙයි දහම. මේක නෙමෙයි බෞද්ධ දර්ශනය. මම ඒකයි කිව්වේ ගිහි පැවිදි අපි සියලු දෙනා අපි දිහා බලා ගත්තොත් සුද්ධ බෞද්ධයෝ කවුදයි තේරුම් ගන්න පුළුවන්. අපි ඇත්තටම බෞද්ධයේද කියලා ඔබට තේරෙයි. ඇයි අපිට බෞද්ධ කියලා කියන්නේ? කියනවානේ අපිට බෞද්ධ කියලා. නේ? දැන් ඔයාලගෙන් මම අහුවොත් මේ ඉන්නේ බෞද්ධයෝද කියලා ඔව් කියනවා. ඇයි ඔබට බෞද්ධ කියලා කියන්නේ? ඔබෙන් කවුරු හරි ඇහුවොත් ඔබේ අනුගමනය කරන දහම මොකද්ද? එතකොට ඔබ කියනවා අපි බෞද්ධ. ඇයි ඔබට බෞද්ධ කියලා කියන්නේ? දන්නේ නැත්නම් ඒක බෞද්ධ වෙන්න බෑනේ. නේද නායකයන්? දන්නේ නැත්නම් ඒක බෞද්ධ වෙන්න බෑ. බෞද්ධ කියලා කියන්නේ බුද්ධියේ රජාණන් වහන්සේ වූ බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නෝ බෞද්ධයෝ. බුද්ධිය සොයා යන්නෝ බෞද්ධයෝ. බුද්ධිමත්ව හිත කය වචනය ක්‍රියාවේ යොදවන්නෝ බෞද්ධයෝ. ඒ නිසායි අපිට බෞද්ධ කියන්නේ. එම නිකන් කට වචනට බෞද්ධ වෙලා මෙහෙම බෞද්ධ කියනවා මම පරම්පරාවෙන් බෞද්ධ. බලන්න පරම්පරාවෙන් බෞද්ධ වෙන්න පුළුවන්ද? නානත්ත කාය නානත්ත සංඥා. ඒක පරපුරට අයිති එකක් නෙමෙයි. පුජ්‍යලයන්ගෙන් පුජ්‍යලයට වෙනස්. එහෙනම් සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙච්ච හින්දා ඔක්කොම රහත් වෙන්න එපා. පරම්පරාවේ අය. අපායට ගියේ කොටසක් නිර්වාණගාමී වෙන අතරේ කොටසක් අපායට ගියා. බුදුහාඳුරන්ගේ නෑයෝ. එන හැමෝම බෞද්ධ වෙලා නිවනින් සැනසෙන්න එපා. එහෙම පරම්පරාවෙන් උරුම වෙන්න. ඒක තමන් විසින් ලබා ගන්න ඕන. අත්තාහි අත්ත නෝනාතෝ කෝහිනාතෝ පරෝසිය. තමන්ට තමන්ගේ පිහිට මිසක් වෙන පිහිටක් නැහැ. එහෙනම් බෞද්ධ දර්ශනයේ තියෙන්නේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ සරණ හැර මට අන් සරණක් නැහැ. එතකොට අපිට සරණ පිණිස ත්‍රිවිධ රත්නය වැඩ ඉන්නවා. ඒකනේ ස්වාමීන් වහන්සේ අපිට සරණ පිණිස වැඩ ඉන්නවා. ඔයාලා ගෙදර කුඩයක් තියනවද? ඈ කුඩයක් ඇතිනේ ගෙදර. කුඩේ තියෙනවා. වැස්සක් වහිනවා. ඔබට ගමනක් යන්න උවමනයි. හැබැයි නොතෙමි යන්න ඕන. නොතෙමි ගමන යන්න නම් වැහි වෙලාවට සරණ පිණිස පවතින්නේ කුඩේ. දැන් මොකද කරගන්න ඕන? කුඩේ අරන් ඉහළගෙන ක්‍රමවත්ව යන්න ඕන. එතකොට නොතෙමි ගියාකි. තුනුරුවන් වැඩ ඉන්නවා. තුනුරුවන් අවබෝධ කරගෙන තුනුරුවන්ගෙන් ප්‍රයෝජනෙ අපි ගන්න ඕන. එහෙම නැතුව බලහත්කාරයෙන් තුනුරුවන් ඇවිල්ලා වෙලිලා පැටලිලා ඔබව නිවන් ගෙනියන්න බෑ. එහෙම පුළුවන් නම් මේ ඇහෙන බණ හැටියට මේක දෙව්ලොවක් වගේ වෙන්න එපේ. තියෙන්නේ අපායක් වගේනේ. ඈ දැන් අපි හිතනවා ඉස්සරට වඩා අපේ හාඳුන්නේ අපි දියුණුයි කියලා. හිතනවා නේද ඉස්සරට වඩා දියුණුයි කියලා. ඇඳුම් පැළඳුම් කෑම් බීම් ගෙවල් දොරවල් යාන වාහන මම්මාවත් මේ සියලු දේවල් දිහා බලනකොට අර පුරාණ ගමක තිබුණට වඩා අපි දියුණුයි වාගේ පේනවා නේද? ඈ වෙනදා පාන්දම් පත්තු කරගෙන හිටපු පරිසරයේ දැන් නානා තාලේ දිදුලන විදුලි බුබුලු වලින් යුක්ත දහවල වාගේ ආලෝකයෙන් සියල්ල දර්ශනය වෙන වපසරියක් නිර්මාණය වෙලා. ඉස්සරට වඩා අපි දියුණු. පින්නතුනේ. දැන් එව්ව තිබුණයි කියලා. දුක නැති වෙලාද? කරදර නැති වෙලාද? විපත් අඩු වෙලාද? ලෙඩ රෝග නැති වෙලාද? සමාජ ප්‍රශ්න දුරු වෙලාද? අකල් මරණ හිග වෙලාද? මම අහගෙන කියනවා වැඩිම ඩෙන්ගු සංඛ්‍යාවක් වර්ධනය වෙලාද? ඩෙන්ගු රෝගීන් සංඛ්‍යාවක් වර්ධනය වෙලාලු මේ වසරේ මේ මාස කීපේ. රෝහල් ඉඩ මදි තරමට එහෙම වාර්තා වෙලාලු. එතකොට බලුපත් වුණාට ගොඩනැගිලි හැදුනාට මම්මාවත් ඉදි වුණාට මේ මානවයාගේ ජීවිතයට අවශ්‍ය බොහෝ ලෞකික රාගික සැප සම්පත් ළඟා වෙලා වගේ තිබුණාට ඩෙන්ගු වැඩි න බේබද්ද වැඩි න උම්මත්තකයෝ වැඩි න පවුල් ආරවුල් වැඩි න මිනිමැරුම් වැඩි න හොරකම් වැඩි න අල්ලස් ගැනීම වැඩි න ස්ත්‍රී දූෂණ වැඩි න මහමග අනතුරු වැඩි න පින්නතුනි කෝ දියුණු සමාජයක මිනිසුන්ට කායික මානසික සුවය සතුට විඳිමින් চিරාත් කාලයක් ආයුබෝ වඩා නිදහසේ දිවි ගෙවන්න තියෙන්න එපා. ඒකනේ දියුණුව. ගහක් යටවත් කමක් නැහැ. දැන් එහෙම නෙමෙයිනේ වෙලා තියෙන්නේ.
මේ පව් ගමනට හේතු පින්නතුනි මේ පව් ලෝකයට හේතු අපි මෙතෙක් ආ ගමන් මගේ ඇත්තටම මිත්‍යා දෘෂ්ටිකයි බෞද්ධ නෙමෙයි. ඒ නිසයි මේ ගැටලු තියෙන්නේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකා ද්වීපයට වැඩමවලා දෙවනම් පියතිස්ස මහා නරේන්ද්‍රයාගේ රාජ්‍ය සමයේ ඒ රාජ්‍ය අනුග්‍රහය මත ශ්‍රී ලංකාව බෞද්ධ ජනී ජනයාගෙන් යුතු ශිෂ්ටාචාරයක පිහිටෙව්වා. ඒ තුලින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස බිහි වෙලා නිර්වාණගාමී ජන සමාජයක සෞභාග්‍යයෙන් සපිරි නිදහස පිරුණු උත්තම සමාජ ක්‍රමයක් බිහි කළා. ඒ සමාජයේ පුතේ ක්‍රමක්‍රමයෙන් බිඳීගෙන ඇවිල්ලා ලෞකික රාගික අවශ්‍යතාවයන් පූර්ණය කරගන්න ගිහිල්ලා අද මේ ඉන්න තැන ඔබ ඉන්නේ. අද මේ ඉන්න තැන රැඳිලා ණය බරින් මිරිකිච්ච දිලිඳුකමෙන් මිරිකිච්ච සමාජ ප්‍රශ්න සෞඛ්‍ය ප්‍රශ්න අධ්‍යාපනික ප්‍රශ්න දේශපාලනමය ප්‍රශ්න ආගමික ප්‍රශ්න නැති එකක් නැති තරමට ප්‍රශ්න අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජ ඇතුළෙත් ගැට පිටත් ගැට ගැටවලත් ගැට ඒ තරම් ප්‍රශ්න ජාලාවක හිර වෙලා තියෙන්නේ අපි ආගමනේ තියෙන වරද නිසා. ආන්ගේ වරද නිවැරදි කරගන්නට අද අස්සුතං සුනාති සුතං පරියෝදපේති කාංකම් විතරති දිට්ඨින් උජුං කරෝති චිත්ත මස්ස පසීදති කියන උත්තම ලාභ ටිකක් මේ ධර්ම දේශනාවෙන් ලැබෙනවා. අස්සුතං සුනාති නොඇසූ දේවල් අහන්න හම්බෙනවා. මම අද කියනවා වෙරළුගස් තැන්න ඇතුළු මේ ධර්ම ශ්‍රවණාබිලාසී පිනතියෝ සියලු දෙනා නියෝජනය කරන ගම් සියල්ලෙන්ම පැමිණි ඔබ මෙතෙක් නොඇසු නොදුටු නොදැක්ක අලුත් යමක් අද ඉගෙනගෙන යන්න මම මේ ධර්මානුශාසනාව පවත්වනවා. නොලද ලාභයක් ඔබට ලැබෙන. සුතම් පරියෝදපේති භාගයට දන්නේවා සම්පූර්ණ වෙනවා. භාගයට දන්නේවා සම්පූර්ණ වෙනවා. අපේ නායක හඳුරු. ඔබ වහන්සේ නායක හඳුරු කෙනෙක්. එක සංඝයා වහන්සේ කෙනෙකුට පන්සල් ගොඩක් එකක්වත්ම ඕනේ නැහනේ. බෞද්ධ දර්ශනයට අනුව නම් එකක්වත්ම ඕනේ නැහැ. නමුත් කාලානුරූපීව ඒක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කෙනෙකුට පන්සලක් උවමනයි කියමුකෝ. මම දැකලා තියෙන හාමුදුරනේ පන්සල් 10 12 අධිපතියෝ ඉන්නවා. ඒ වගේ මුරකාරයෝ ඉන්නවා. රවුමේ ඇවිදලා තියෙන වටපිටාවේ තියෙන ඒවා එක්කාසු කරගෙන අයිතියට අරන් යනවා. අරගොල්ලෝ පැල් රකින්නවා. එහෙම තැම්මන් දැකලා තියෙනවා. සමහරු ඉන්නවා අරකත් මගේ මේකත් මගේ කියලා ස්වකීය ගෝලයකටවත් ශාසන ලැබියාවෙන් වැඩක් කරන්න දෙන්නේ නැතුව බාධා කරන කුහක ගති තියන අය ඉන්නවා. මේ ළඟදී හාඳුරු කෙනෙක් මැරුණා කෝටි 27ක් පොතේ හාඳුන්නේ. ඔව්. කෑවෙත් නැහැ, බිව්වෙත් නැහැ, දුන්නෙත් නැහැ, නිර්මාණයක් කෙරුවෙත් නැහැ. පොතේ දාලා තෝදෙය මහසිතානෝ වාගේ ඒක දිහා බලාගෙන පෙරේතයා වාගේ මැරිලා ගියානේ. අවුරුදු 70 ගානක් ආයු වළඳලා
ආයුත් වළඳලා සාසනෙත් වළඳලා මැරුණා. ඔව් දෙකම වැළඳුවා. එකක් ඇති. එහෙම ඕනෑ කියලා හිතෙනවා නම් ගෝලයෝ 10ක් 15ක් පරිණතව හදාගෙන Taman යටතේ ස්වකීය ගෝලයන්ව තියාගෙන ඒව සංවර්ධනය කරන්න ඕනේ. ගෝලියොත් නැහැ. මම ඔය කුරුණෑගල වයඹ ගිය මාසේ බණකට ගියා. එක ගෝලයක්වත් නැහැ. පන්සල් 5ක් තියෙනවා. පන්සල් 5ෙම පොල්ලක් කර 75ක් 80ක් විතරක් තියෙනවා. දැන් හෙට අනිද්දා මැරෙයි. එතකොට දැන් රවුමේ ඇවිද ඉන්නවා. මෙච්චර අසරණ අහිංසක විනාශ වෙන ජීවිත තියෙන දරුවෝ ඉන්නවා. ගැටවර දරුවෝ ඉන්නවා. තුරුණු දරුවෝ ඉන්නවා. මේ අයට ධර්මයේ තේරුම් කරලා දීලා හිත පහදවලා අවබෝධය දීලා ශාසනයෙහි පැවිදි කරවලා මේ සම්බුද්ධ ශාසනය රකින්න වීරිය කරන්නේ නැතුව මේ පව් පඩත්තර සංඝයා වහන්සේලා මොනවා මේ කරන්නේ? මේකද ශාසනය? මේක නෙමෙයි ශාසනය. මේකෙන් වෙන්නේ තව නරක ආදියට යනවා. ඉස්ලාමීය භක්තිකයන්ට බැනලා බෞද්ධ දර්ශනය දියුණු කරන්න බෑනේ. කතෝලිකයන්ට බැනලා බෞද්ධ දර්ශනය දියුණු කරන්න බෑ. හින්දු භක්තිකයන්ට බැනලා බෞද්ධ දර්ශනය දියුණු කරන්න බෑ. මට ඇහිලා තියෙනවා අනේක වාරයක්. කිතුණු දහමට බන්ධ ගන්න තමයි ඔය හදන්නේ කියලා. බන්ධ ගන්න නෙමෙයි මහත්තයා දුවලා යන්න හිතෙනවා මෙව්ව දැක්කාම. ඔව් මේ තියෙන යුද්ධ දැක්කාම මෙව්ව හඳුනේ අතෑරලා මිනිසුන්ට යන්න හිතෙනව නෙන්න. UMP ආණ්ඩුව තිබ්බා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තිබ්බා. ඒ අතට පෙරලෙනවා මේ අතට පෙරලෙනවා ඒ අතට පෙරලෙනවා මේ අතට පෙරලෙනවා මෙහෙම පෙරලි මේ දෙක ආවා. ඇවිල්ලා මිනිස්සු හෙම්බත්ම වුණා. හෙම්බත්ම වෙලා දැන් මිනිසුන්ට කරන්නම දෙයක් නැහැ. ඒගොල්ලෝ මොකද කෙරුවේ? මෙච්චර කාලයක් ඔට්ටු වෙවි ඉන්න මෙවුන්ටවත් දෙමුකෝ බලන්න. ගියානේ. ගියා පුතා. ඒක වෙනවනේ හාඳුන්නේ. ප්‍රසාදයෙන් තමයි ඉන්නේ. හැබැයි වැඩවලින් අප්‍රසාදය ඇති වුණාට පස්සේ මහා ප්‍රඥාවක් නැති මිනිස්සු විවිධ පැතිවලට පෙරලෙනවා. ඒක නවත්තන්න බෑ. ඒක තමයි ඇත්ත. කෑල්ලෙන් කෑල්ල ගියත් මම තුනුරුවන් හැර මේ ලෝක ධාතුවේ කොහෙවත්ම යන්නේ නැහැ කියන තැන මහා ප්‍රඥෙක් වෙන්න එපා රැඳෙන්න. ඒ ප්‍රඥාව හාමුදුරුවරු මිනිසුන්ට දෙන්න එපා. දෙන්න නැතුව බෑ. එහෙනම් පුතේ ගිහි පැවිදි අපි මේ භාගෙට ගන්න ලෝකේ හොඳින් අවබෝධ කරගන්න බණ අහන වෙලාවට ලැබෙනවා. කංකම් විතරති සැක දුරු වෙනවා. කිසි සැකයක් තියාගන්න එපා. මේ පඬිත හාමුදුරුවෝ මේ පන්සලේ අරක් ගන්න. කිසි සැකයක් තියාගන්න එපා. මම ලස්සන පන්සලක් හොයලා දෙනවා. හොයලා දෙන්න බැරි වුණොත් ඉඩමක් අරන් හදලා දෙනවා. මට මොන නිකායේද මොන ජාතියේද මොන කුලයේද මොන ගෝත්‍රයේද මට වැඩක් නැහැ. සම්බුද්ධ ශාසනයට ආදරෙන් වෙහෙර විහාර ගොඩනගාගෙන වත්පිළිවෙත් නියලිලා ආගමට දහමට අනුකූලව
තමන් හැදෙන ගමන් මිනිස්සු අරන් යනවා නම් ඒක ඇතිනේ. ඒක ඇති. බෞද්ධ දර්ශනය පින්නතුනි දේශනා කරලා තියෙන්නේ කුලේ බලලා නෙවෙයි, ගෝත්‍ර බලලා නෙවෙයි, ಜಾති බලලා නෙමෙයි. සකල මානව වර්ගයාටම පොදු න්‍යාය ධර්මයක්. පොදු සත්‍යයක්. ඒ හින්දා හාමුදුරුවනේ කොහේ හරි නිදහසේ ජීවත් වෙනවා විතර වටිනා එකක් අය ලෝකේ නෑ. කෙනෙහිලිකම් බල වෛරක්කාරකම් පිරිමහම ජීවත් මොහොතක්වත් ජීවත් වෙන්න ඕනේ නෑ. මෙච්චර නිවහල් දහමක් තියෙන ඍජු නිවැරදි ධර්මයක් තියෙන මේ සම්බුද්ධ ශාසනයේ එහෙම අපි ඇලෙන්න ඕනේ. එහෙම ගැටෙන්න ඕනේ. අරයත් ඇවිල්ලා හිටියානම් මම කියනවා. ඔව් මම මේ පළාතේ මහඳුරුවන්ට එන්න කියන්න කියලා කිව්වෙත් ඒ හින්දා. මහානකම කියලා කියන්නේ මොකද්ද කියලාවත් කියන්නේ. පන්සලක් මොකටද කියලා දැනගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දර්ශනය මොකද්ද කියලා පෙන්වන්න. ඒවට පිටුපාලන්නේ මේ යන්නේ. එහින්දා පින්නතුනි අද මේ ධම්ම දේශනාව තුලින් ඔබ යම් දවසක ධර්මයේ ශ්‍රවණය කරනවාද ඒ ශ්‍රවණය කරන ඕනෑම වෙලාවක කංකම් විතරති තමන්ගේ ජීවිතය තුල දැනිලා තියෙන සැක දුරු කර ගැනීමේ වාග්ය ලැබෙනවා. බුදුහාමුදුරුවෝ ගැන, ධර්මයේ ගැන, මහා සංඝ රත්නය ගැන, මෙලොව ගැන, පරලොව ගැන, කුසල් ගැන, අකුසල් ගැන, ගුරාට ගෝලයා ගැන, ගෝලයාට ගුරා ගැන, දායකයාට හාමුදුරුවෝ ගැන, හාමුදුරුවන්ට දායකයා ගැන, ගෑණිට මිනිහා ගැන, මිනිහට ගෑණි ගැන, දෙමව්පියන්ට දරුවෝ ගැන, දරුවන්ට දෙමව්පියෝ ගැන, රාජ්‍ය ආයතනයේ ආයතන ප්‍රධානියාට කාර්ය මණ්ඩලය ගැන, කාර්ය මණ්ඩලයට ප්‍රධානියා ගැන, රටේ රජුරුවන්ට රටවැසියෝ ගැන, රටවැසියන්ට රජුරුවෝ ගැන නානාවිද උපදින සැක දුරු කර ගැනීමේ විශ්වසනීයත්වයේ ඥාන ශක්තිය ලැබෙනවා බණ ඇහුවා. දිට්ඨි මුජුං කරෝති ඍජු දැක්මක් ලැබෙනවා. නිවැරදි දේ නිවැරදිවම දැකීමේ වාග්ය ලැබෙනවා. පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගනු ලබන සත්‍ය නිගමනය. මේකට මොකද්ද කියන්නේ? මොකද්ද මේකට කියන්නේ? මට ළමයෙක් කියන්න මේ මෙතන ඉන්න. පන්ති යන ටියුෂන් යන ළමයෙක් මට කියන්න පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගනු ලබන සත්‍ය නිගමනයට මොකද්ද කියන්නේ? තොපේ අම්මත් එක්ක පන්ති ගියාට ඕන එක ඉගෙනගෙන නැහැ කියලා මන් දන්නවා. ඔව්. ඒකට කියන්නේ විද්‍යාව. පරීක්ෂණ නිරීක්ෂණ ඔස්සේ ගනු ලබන සත්‍ය නිගමනය විද්‍යාව. බුදුරජාණන් වහන්සේ සාරාංශකයේ කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි මේ ලෝක ධාතුව පරීක්ෂණයට භාජනය කරලා මනවින් නිරීක්ෂණය කරලා ලබාගත් සත්‍ය අවබෝධයෙන් හඳුන්නේ විද්‍යා උදපාදී. විද්‍යාව මං උපදවා ගත්තා දැක්කා කියලා උන්වහන්සේ ප්‍රීතියෙන් දේශනා කරන්නේ. අපිට තියෙන එකේ අනිත් පැත්ත. අවිද්‍යාව. විද්‍යාව කියන්නේ ප්‍රඥාව, බුද්ධිය. අවිද්‍යාව කියලා කියන්නේ මෝඩකම, නොදන්නා බව. අපිට තියෙන පින්නතුනි අවිද්‍යාව. අවිද්‍යාව දුරුකොට විද්‍යාව පසක් කර ගැනීමේ වාග්ය ලැබෙනවා බණ ඇහුවාම. ඍජු දැක්ම. පින්නතුනි මම ප්‍රශ්නයක් අහන්න. කිරි බොන එකද හොඳ අරක්කු බොන එකද?
බෞද්ධ දර්ශනයට අනුව, මානව විද්‍යාවට අනුව, සෞඛ්‍ය විද්‍යාවට අනුව, ජීව විද්‍යාවට අනුව, හෙළ සංස්කෘතියට අනුව වඩාත් වටින්නේ උතුම් වන්නේ කිරි බොන එකද අරක්කු බොන එකද? සභාපතිතුමා මේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශේ මං හරි අවබෝධයක් නැතුව මේක කියන්නේ මං හිතනවා කිරි විතරක් විකුණන කඩ නැහැ. හැබැයි අරක්කු විතරක් විකුණන කඩ තියෙනවා. දැන් උතුම් හැටියට තෝරගෙන තියෙන්නේ කොකද? කිරිද අරක්කුද? අරක්කුද. මිල අධිකයි අරක්කු. කිරි ඉතා ලාභයි. ඇල්ලතුර ගානයි. ඇල්ලතුර ලීටරයකයි කිරි ලීටරයකයි හඳුන්නේ පොඩි දුරක තියෙන්නේ. කිරි ලීටරයක් උපරිම 200යි. ඇල්ලතුරත් 100 පැනලා. අරක්කු ලීටරයක් 2000යි 3000යි 4000යි 5000යි 6000යි 7000යි 8000යි 10000යි 15000යි 50000යි ලක්ෂයයි එහෙම නානා මිල දර්ශන කොහෙද අපි ඉන්නේ? වටිනාකම කෝකටද දීලා තියෙන්නේ? නීච පව්කාර වල් ගතියටනේ දීලා තියෙන්නේ අපි වටිනාකම. කොහෙද තියෙන්නේ ඍජු දැක්ම? අපේ තියෙන්නේ පුතා වැරදි දැක්මක්. මිත්‍යා දෘෂ්ටික වල් දැක්මක්. ඒ කරුමේ තමයි මේ ගෙවන්නේ. ඔබට තේරෙන්නේ නැතුවට මේ රටේ ජව සම්පන්න වටිනාම මානව සම්පත බන්ධනාගාරවල, පුනරුත්ථාපන කඳවුරුවල, පරිවාස භාරේ. ඒ වගේම පින්නතුනේ මම්මාවත්වල වෙරි වෙලා, මත් වෙලා, කුසීත වෙලා, කම්මැලි වෙලා මිහිතලයට බරක්, සමාජයට බරක් වෙලා ජීවත් වෙන ජාතිය තමයි මේ වර්තමානයේ රටේ වටිනාම ජවයෙන් බහුතරයක් ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අපි ඉගෙන ගන්නවා. උදේ ඉඳලා රෑ වෙනකන් රෑත් ඉගෙන ගන්නවා. අපි සාමාන්‍යයෙන් ඒ කාලේ ඉස්කෝලේ ගියා ආවා. ගෙදර දොරේ කටයුතු කරලා රෑ වෙලා ආපිට පොතපත බලනවා හැර අපි අය මේ මහමාවතේ පාරවල් ගානේ හෝල් ගානේ මහරෑ 1 2 වෙනකන් ඉගෙන ගත්තා නෑ. පෙළ පොතක්වත් නැතුව ගුරුවරයා කියා දුන්නු දේ. ඒ පැල්වල ජීවත් වෙච්ච අපි ලබාපු මේ සමාජ අවබෝධය, ධර්මයේ පිළිබඳව අවබෝධය, ශ්‍රී ලංකා ද්වීපයේ අභිමානවත් දේශයේ තියෙන වටිනාකම්, ඒ අපි දැකපු එක මේ වර්තමානයේ ළමා පරපුරට, බාල පරපුරට පරම්පරා ගණනාවකට ඒක ලැබිලා නැහනේ. ගේ ඇතුලේ අධ්‍යාපනයෙන් ලැබිලත් නැහැ, ලෝකෙන් දීපු අධ්‍යාපනයෙන් ලැබිලත් නැහැ. ඒ නිසා තමයි මේ බාල පරම්පරාව නොමග ගියේ. ඒකට එවුන්ට බැලලා වැඩක් නැහැ. මේ රටේ ඉන්න වැඩිහිටි පරම්පරාව, පාලකයන්, පූජකයන් මේකට වග කියන්න ඕනේ හාමුදුරුවෝ. මේකට වග කියන්න ඕනේ මේ කරුමෙට. ඒකේ මග ඇරලා පැනලා බේරිලා යන්න බෑ. දැන් හරි ආපු ගමන වැරදිනා, යන ගමන වැරදිනා, ගමන නවත්තලා ගමන වෙනස් කරන්න ඕන. පාර මාරු කරන්න ඕන. නිවැරදි
මගක නිවැරදි ගමනක නිවැරදි වැඩක මිනිසුන්ගේ හිත කය වචනය යොදවුවා නම් මේ ලෝකෙ දිනුව හැකියි. මේ ලෝකෙ ජය ගන්න පුළුවන්. මේ විතර සම්පත් තියෙන රටක් ලෝකේ නැහැ. ලෝකෙ කොහෙවත්ම නැහැ. 365 දවසේම හිරු හිනහ වෙන. ඒ වගේම පින්නතුනි වැස්ස වලාහක දෙවියෝ කරුණා කරන. හමන මන්ද මාරුතය ඊතා පවිත්‍රව හමන. අඩි 20ක් 25ක් සාරවත් මිහිතලය හිමි රටක් ලෝකේ නෑ හඳුන්නේ. මේ රටේ ඉන්නේ උන්ගේ තියෙන කාලකන්ණි පෞකාර ගමන නිසා රටම විනාශ වෙනවා. ආදි මුතුන් මිත්තෝ ලෝකේ උතුම් රට ශ්‍රී ලංකාව. ඉන්දිය සාගරයේ මුතු ඇටේ ශ්‍රී ලංකාව. බුදුන්ගේ දේශයේ ශ්‍රී ලංකාව. පෙරදිග ලෝකේ ධාන්‍යාගාරයේ ශ්‍රී ලංකාව. මේ උදාරතර විරුදාවලීන්ගෙන් සෝභමානව ලෝකය වන්දනා කළ පිම්බිම අද මෙතෙන්ට ගෙනාපු එකේ කරුමය උරුම කරලා දුන්නේ එක පූජකයෝ, දෙක පාලකයෝ, තුන රාජ්‍ය සේවකයෝ, හතර මාධ්‍ය වේදියෝ, පහ ලංකාවේ ගෑනු. ගෑනුව හිටියට පිස්සු හැදිලා උම්මත්තක ගතියෙන් ගෑණියෙකුට ලොකු වටිනාකමක් තියෙනවා. රටක, ජාතියක, දේශයක අභිමානය වෙනුවෙන්, ශාස්ත්‍රීයත්වයේ වෙනුවෙන්, උදාරත්වයේ වෙනුවෙන් වැඩ කරන්නේ. ඒ හින්දා තමයි gedara budun amma නොපෙනෙන දෙවියෝ වැන්දේ ඇයි ඔබ නිවසේ දෙවියන් අම්මා. පුබ්බාචාරිය දරුවාට ලෝකය තුල නිදහසේ ජීවත් වෙන්නට අවශ්‍ය සියලු වටපිටාව පෙන්වා වදාළ උත්තම ප්‍රථම ගුරු මාතාව අම්මා. හැම ජීවියෙකුටම නිරුපද්‍රිතව මේ ලෝකයේ එළිය බලන්න දසමනක් දුක් විඳලා මේ ලෝකයට බිහි කරලා දුන්නු වටිනාකම ජීවයේ උල්පත අම්මා. ඒ වටිනාකම් වලින් සෝභමානව තිබුණු ලංකාද්වීපයේ මව්කම, ගැහැණුකම මේ කිලා පාරේ විකුණනවා. මේ කිලා පාරේ විකුණනවා. නන්නත්තරේ යවනවා. රෑදවල් නැතුව. තිබ්බ අභිමානයේ කාලා දැම්ම. හැබැයි කතාවට අපි බෞද්ධ, අපි සිංහල, අපි ලාංකීය රෙද්දෙන් විතරයි හඳුන්නේ. රෙද්දෙන් විතරයි පෙන්නන්නේ. බෞද්ධකම, පූජනීයත්වය, මහත්මාකම මේවා රෙද්දෙන් පෙන්නලා ඇතුලේ පල් හොරෙක් ඉන්නේ. ඇතුලේ පල් හොරෙක්. ආන්ගේ අනවබෝධයෙන් යන මෝග ගමන් මග නවත්තලා සම්මා දිට්ඨියෙන් ඍජු ගමනක යන්න ඔබට මට අපට වාසනාව ගෙනෙන වෙරළු ගස් තැන්න පුරාණ විහාරීය පරිසරයේ මේ කරවන ලද මනරම් දම් සභා මණ්ඩපයේ සිට සිදු කරනු ලබන මේ උතුම් දහම් දේශනාව ප්‍රයෝජනයට ගනිමින් හැම කෙනෙක්ම තම තම නැනපමණින් දැනගත යුතු මම නමදින් සදහම් පහදා සිට සද්ධර්මයේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් රත්නත්‍රයේ කෙරෙහි විශ්වාසයෙන් ගෞරවයෙන් මනමින් ශ්‍රවණය කළ අවබෝධ කරගෙන ගමන නිවැරදි කොට යහපත් සෞභාග්‍යමත් පුණ්‍යවන්ත ආධ්‍යාත්මීය ලෝකයක් ගොඩනගන්න ඔබට මට අපට මේ දහම් දීපය තුල වාසනාව ලැබේවා කියන හැඟීම ඇති කරගෙන බණහඬ ලෑස්ති වෙන්න. පින්වතුනි, මම මාතෘකා කරන්නට යෙදුනේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ
ගැඹුරු සූත්‍ර දේශනාවක සූත්‍ර කාණ්ඩයක්. ගොඩක් ගැඹුරු. හැබැයි හරිම ලස්සනයි. සරියුත් මහ රහතන් වහන්සේ ඒ ලෝතර බුදුමුවින් දේශනා කොට වදාළ ගැඹුරු සූත්‍ර දේශනාව අපි හැමෝටම තේරෙන විදියට ලිහිල් කරලා විස්තර කරලා විභාග කරලා පැහැදිලි කරලා දේශනා කොට වදාළා. මම ඒ පැහැදිලි කරන ලද දේශනාවෙන් සූත්‍ර කාණ්ඩයක් උපුට ගත්තේ. මුල් සූත්‍ර දේශනාව ධම්සප්පවතුන් සූත්‍රය. ඒ මුල්ම දහම් දේශනාවට බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් තෝරගත්ත ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව පින්නතුනි ගැඹුරුයි. තේරෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ සදාතනික ලෝක සත්‍ය. මේ ඉන්න කාටවත් තේරිලා තියෙනවද? ධම්සප්පවතුන් සූත්‍රයේ තියෙන සදාතනික ලෝක සත්‍ය. තේරිලා නැහැ. ආඳුරුවන්ටවත් තේරිලා නැහැ අප්පා. මිනිසුන්ට තියා. ඔව්. මොනවාද ඒකේ තියෙන්නේ? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. දැන් ඔයාලට මේ වචන ටික කටපාඩම්නේ. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලා ඔයාලගෙන් චතුරාර්ය සත්‍ය මොකක්ද කියලා අහුවොත් කියනවා. හැබැයි දුක අවබෝධ වෙලා තියෙන කෙනෙක්, දුක යන්න දැකලා තියෙන කෙනෙක් මෙතන ඉන්නවද? නෑ නේ. එහෙම දැක්කනම් දුක දුරු කරන්න මහන්සි ගන්නවා. ඔයාලගේ එහෙම ගතියක් පේන්නේ නේ. එතනින් එහාට කොහොමවත් දන්නේ නැහැ. මුල එක දන්නේ නැති ඉඳලා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සත්‍ය හතර ඇතුළත් මේ උතුම් ධම්සප්පවතුන් සූත්‍ර දේශනාව සරියුත් මහරහතන් වහන්සේ පසු කාලීනව ශාසනයට එකතු වෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසට අවබෝධ කරගන්න අමාරු නිසා බුදුරජාණන් වහන්සේගේ අවසර අනුදැනුම ඇතුව ලිහිල් කරලා දේශනා කළා. ඒ දේශනාවට කියනවා සත්‍ය විභංග සූත්‍රය කියලා. සත්‍ය විස්තර කරන ලද සූත්‍රය. මම අද ඔබට මාතෘකා කළේ ඒ සත්‍ය විභංග සූත්‍ර දේශනාවේ 1000න් එකක් විතර පුංචි සූත්‍ර කාණ්ඩයක්. සත්‍ය හතරේ මාර්ග සත්‍ය විස්තර කරලා තියෙන තැන එක මාර්ගාංගයක් තමයි තෝරගත්තේ. මාර්ග සත්‍ය මොනවද? අන්තර්ගත උපාසකම්මලා උපාසකම්මලා නිති පන්සිල් පොයට අටසිල් රෙද්දෙන් විතරයි. ඔව් මන් දන්නවනේ වාග. සුදට ඇඳගත්තා, සලුව ලාගත්තා, ඇටමාලි දාගත්තා, මල්ල එල්ලගත්තා. උපාසකනේ. උපාසක. නාකි වෙලා ඇට දිරලා හංගෝනි පඩංගුවාගේ ඇකිලිලා කෙස් පැහිලා දත් හැලිලා ස්නායු මැරිලා නහරවැල් වේලිලා දිරච්ච කරත්තේ වාගේ වුණාට පස්සේ තමයි සිල්. දැන් මේ ඉස්සරහා පෙළේ උඹලා සිල් ගන්නවා නෑ තව නාකි මදි පුතා, නාකි මදි. තව දිරන්න ඕනේ. තව දිරලා ඇස් පේන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව නැගිටිනකොට ඉඳ ගන්නකොට ජර බර ගාන සද්දේන කකුල් දුන්න වාගේ දුනු බැහැලා ඒ ගානට ආපුවාම තමයි සිල් මතක් වෙන්නේ. හැබැයි හයිය තියෙන කාලේ
සිල් බින්දින කාලෙනේ බලන් සිල් ගන්න ඕන. සිල් බින්දින්නේ හයිය තියෙන වෙලාවෙන්. ළමා, ගැටවර, තරුණ, මැදියම් මේ වයසනේ සිල් බින්දින්නේ. නාකියෝ සිල් බින්දින්න හිතුවත් බෑනේ බින්දින්න. දිනපතා හොරපොල් කඩලා ජීවත් වෙච්ච මිනිහෙක් නාකි වෙලා හැරමි ටික ගහ යනවා. පාරට නැමිච්ච පොල් ගහක පේනවා රම්මම් පාටට පැහිලා බලන් පොල් ලිප්ත පොල් ගහට වෛර කරනවා මිසක් ලොක්කට පෙර කරපු වැඩේ කරන්න පුළුවන්ද බලන්නකෝ. බෑ. මූකලන් අස්සේ රිංගලා තුවක්කු බැන්දා. තුවක්කු බැඳපු උන්ට දැන් තුවක්කු බඳින්න යන්න පුළුවන්ද? බෑ. වල් කොමේ ගියා ඉස්සර. ගෙදර ගෑණි ඉඳිද්දි තව එව්වා පස්සේ ගියා. අනේ දෙවියනේ මට උණු වියෝයා පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා ගෙදර ගිය කලට අඬ දබර බෝයා පැදුර දුන් කෙනෙක් මගේ නැසියෝයා ජනකවියක් තියෙනවා නේද? ලොක්කේ කුපාඩි කොමෙන් ගිහිල්ලා පැල් යනවා කියලා ගෙදරින් ගිහිල්ලා ඒ කාලේ සිරිතක් තිබුණා සංස්කෘතියේ මිනිස්සයා පැලට යන්න එලි බහිනකොට නෝනා දන ගහලා වැඳලා පැදුරයි පැලට අවශ්‍ය රැට අඩුම කුඩුම මල්ලයි දෙක අතට දෙනවා. වන්දනා කරලා අතට දීලා පිටත් කරනවා. ආපහු උදේ ඒ මල්ලයි පැදුරයි ගෙනල්ලා බිරිඳට දෙනවා. දැන් පහුවදා උදේට පැදුර දෙන්න පැදුර නෑ. මේක වල්කොමේ ගිය අතරේ යායේ අනිත් එවුන් පැදුර හොරකම් කරලා. යාය පුරා මේක දැන් ඇවිදිනවා රෑ. අනේ දෙවියනේ මට උණු වියෝයා පැලේ පැදුර හොරු අරගෙන ගියෝයා ගෙදර ගිය කලට අඬ දබර බෝයා පැදුර දුන් කෙනෙක් මගේ නැසියෝයා අඩේ මගේ පැදුර දුන්න එක විතර වෙන නෑයෙක් මට නෑ. ගත්තානම් දීපියව ගෙදර යන්න බෑ මට. ගිය හැටිය ගිනි ගන්නවා. එහින්දා එලි වෙන්න ඉස්සෙල්ලා පැදුර දීපියව කියලා යාය වටේ යනවා. වල්කොමේ ගිහිල්ලා පුතා. අයියේ තිබ්බ කාලේ වල්කොමේ ගිහිල්ලා. ඒවා කරන්නේ හයිය තියෙනකොට නාකි වෙනකොට නෙවෙයි. සිල් බින්දින්නේ එතකොට. ඔය දැන් ගම්වල කිරියම්මා දාන වලට යනවනේ. කිරියම්මාවරු දනට වඩිනවා. කිරිසු හොඳයි මුළු ගම්මානේ. මන් දන්න ගෑණියෙක් ඉන්නවා මාවිලාගේ ඔළුව ලිපේ දාලා පුච්චලා උදේ සම්බෝලෙට අඹරලා මිනිහට කන්න දුන්නා. ඔව් කරවල පුච්චලා අඹරන විදියට සම්බෝලෙට අඹරලා මාවිලාගේ ඔළුව කන්න දුන්නා. අනියම් මිනිහත් එක්ක දීගේ යන්න රහසිගතව මිනිහා මැරෙන්න. මිනිහා මැරුන්නේ නැහැ. දෛවඥයෝ වාගේ සිංහල වෙද්දු වෙදකම් කරලා බේරුණා. මං එතකොට පොඩි කොල්ලා. මං පැවිදි වෙලා අවුරුදු කීපයකට පස්සේ මට පේනවා කිරියම්මා දානට වඩිනවා මේ ලොක්කි පෙරටුව. බලන්න ඒ ගමේම කොහොම වඩින්නද? පත්තිනි අම්මගේ නංගි හැටියට. පින්නතුනි ජීවිතේ වටිනාම කාලය තමයි ළමා ගැටවර තරුණ
අචරිත්වා බ්‍රහ්මචර්යං අලද්දා යොබ්බනේ දනං ජින්න කොංචාව ජායන්ති කීන මච්චේ උපල්ල. ඒ කාලය ඇතුලේ ජීවිතේ හදාගත්තේ නැත්තම් නාකි වුණාම තටු හැලිච්චි නාකි කොස්වාලිහිනියෙක් නාකි කොකෙක් කියමුකෝ. තටු හැලිච්චි නාකි කොකෙක් ඉහි ගෙඩියෙක්වත් නැති මඩ විතරක් තියෙන වලක් ගාව ගොදුරක් මතුවේයි කියලා බලාගෙන ඉන්නවා වගේලු වෙන්නේ. ජීවිතේ විනාශ කරගත්ත ළමා ගැටවර තුරුණු කාලේ විනාශ කරගෙන නාකි වෙන අයට. ඇයි මතුවෙන්නේ මොකෙක්වත් නැහැනේ ඉහි ගෙඩියෙක්වත් මඩ විතරක්. නාකි කොකා ඉගිල්ලෙන්නත් බෑ. තටු හැලිලා පයින් යන්නත් බෑ. වෙවුලන ගතියයි. වලේ මොකෙක්වත් නැහැ. මඩ කාලා පස් කාලා මරනවා මිසක් හඳුන්නේ හෙටක් නැහැ කියලානේ මේ කියන්නේ. ඒක තමයි ඇත්ත. ඒක තේරුම් අරගෙන පුංචි කාලේ ඉඳලා ශික්ෂාකාමී දිරිය වඩන જાතියක් ගේ ඇතුලේ ඉඳලා නිර්මාණය කරගෙන මේ ලෝකයට අරන් එනවා නම් ඒ මිනිස්සුන්ගෙන් රටට බරක් නැහැ. ලෝකෙට බරක් නැහැ. සමාජයට කරදරයක් නැහැ. ඔහු අතරමං වෙන්නේ නැහැ. වැදූ අම්මාද හැදූ තාත්තාද අභිමානවත් තැනක තබා අතිජාත පුත්‍රයෝ හැටියට මේ සංසාර ගමන දිනනවා නේද නායකා? මේ සංසාර ගමන දිනනවා. එතෙන්ට ඔබ ටිකක් හරි සේන්දු කරන්න මං අද මාතෘකා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයේ විස්තර වන ඒ මාර්ග අංග 8න් එකක් අහගෙන හිටියා නේද? මොකක්ද අංගේ? ඛතමං චෞසෝ සම්මා වායාමෝ ඉදාවසෝ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහනාය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරපති චිත්තං පග්ගණ්ණාති පදති. ඊතාම උවමනාවෙන් කැමැත්තෙන් බුද්ධිමත්ව නැවත දකිමින් බලමින් විමර්ශනය කරමින් නොපසු බස්නා වීර්යෙන් ඡන්දේ දාන්නලු. කොහොමද? කොහොමද? අනුප්පන්නානම් පාපකානං අකුසලානං ධම්මානං අනුපාදාය. මෙච්චර කාලයක් නොකරපු පව් නොකර ඉන්න තැනට ඡන්දේ දාන්න කියලා කිව්වේ ඒකට. මෙච්චර කාලයක් නොකරපු පව් නොකරම ඉන්න මහන්සි ගන්න. පඬිත හාමුදුරුවෝ තුනුරුවනේ සරණයි දලද හාමුදුරුවන්ගේ පිහිටයි. ඔබ වහන්සේට මෙතන හිටියොත් නොකරපු පව් කරන්න වෙනවා. ඒ හින්දා මගේ දැක්ම ඔබ වහන්සේ ගෞරවයෙන් ලස්සන භික්ෂුවක් හැටියට ශාසනය බබලවා ලස්සන වෙහෙර විහාර කරවලා සසුන් වැඩ වඩා නිවන් දකින්න මඟ හදාගන්න එක. එහෙනම් අපායට යන්න යන අයට යන්න දීලා අපේ ගමන අපි යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේම අනුශාසනා කරලා පැවිදි කළ
දේවදත්තත් අපායට ගියා නම් ජීවමාන බුදුහාඳුරන්ටවත් අපායෙන් ගොඩ ගන්න බැරි වෙච්ච එකේ අපි කවර කතාවද හඳුන්නේ ගන්න බැරි වුන් එමට ගිහි පැවිදි. ඒ අය ඉතින් යන ගමන යන්න ඇරලා අපේ ගමන අපි යන්න ඕනේ. ඒක අතහැරලා බෑ. කවදා හරි දවසක ඇත්ත තේරුම් ගත්තොත් තේරුම් ගනිච්චාදෙන්. හැබැයි යනවා කියලා ගිහින් බෑ. යනවා කියලා ගිහින් බෑ. මේ ගමේ සතර පේරුවේ දායක කාරකාදීන් එකම ස්වාමින් වහන්සේ කෙනෙක් යටතේ එක දායක සභාවක පිහිටුවලම මෛත්‍රියෙන් යන්න ඕනේ අපි ආගම. එහෙම යන්න. එතකොට තමයි අපි හරි. කුණු ගාගෙන යන්න හොඳ නැහැ. කාට හරි ඇඟිල්ල දික් කරලා කුණු පෙන්නන්න තියන්න හොඳ නැහැ. ඒවා නිවැරදි කරන්න. එඳ වීරිය වඩන්න ඕනේ. උත්පත්තියෙන් අපි ඔක්කොම නිකලයි. අපි හාඳුන් එක සිල් පදයක් බිඳලා නැන්නේ නේ. බිහි වෙනකොට සත්තු මරන්න තියා අතපය මෙහෙම වකුටු කරගෙන ඉඟුරු වලේ වාගේ ආවේ. ඇඟිලිවත් දිගහැරලා නැන්නේ. ඔක්කොම මෙහෙම ගුලි කරගෙන ගුලියක් හැටියට තමයි මේ ලෝකයට ආවේ. මේ අතපය දිගාරින්න අම්මා ගත් උත්සාහය ඇල්මරා සකසාගත් උණු වතුරේ මේවා තෙමතෙමා හීන්සරේ මේවා පොඩි කරලා දිගෑරලා පිටපළු වාගේ තිබ්බ කන් වල මෙහෙම ගොටු තිබ්බද? තිබ්බේ නෑ. පිටපළු කෑලි වාගේ තිබ්බේ මෙව්වා. එව්වා අම්මා තමයි උණු වතුරෙන් අත පොඟා මෙව්වාගේ මේ සියලුම දාර ඇතු මේ ලස්සන කන් හදලා මුක්කම් වෙලා තිබිච්ච නහය ඔලු ගෙඩියේ ජිප් එක වාගේ. ඔව් හම්බෙනකොට ඔලුව එහෙම තිබ්බේ ජිප් එක වාගේ. ගැට ගොඩ අහට කෑල්ලක් නෙරලා මෙහාට කෑල්ලක් නෙරලා එහෙම තිබ්බ ඔලු ගෙඩිය රවුම් කරලා අරගෙන නහයකට මනාකොට පිටුවලා මේ අතපය මනාකොට හදලා තොපට තේරෙන්නේ නැතුවාට දැන් අහසින් පාත් වුණා වාගෙන ඉන්නේ. අම්මගේ කාර්යභාරය තේරෙන එකෙක් ඉන්නවා. කසාද බැඳපු එකෙක් නෑ මෙතන අම්මගේ කාර්යභාරය තේරෙන. ඔව් මං තරයේම කියන්නේ. මං බොරු කියන්නේ නෑ කිව්වනේ. උතුම් කවුද? බිරිඳද අම්මද? ඔය දෙන්නගේ උත්තරීතර කවුද? අම්මා. උදේ ඉඳලා රෑ වෙනකන් රෑ තිස්සෙත් එළි වෙනකන් නානාවිද රැකියාවන් වෘත්තීන් ජීවනෝපායන් ව්‍යාපාරයන් කරමින් හරි හම්බ කරන වස්තුවෙන් කසාද බැඳපු පිරිමි මන් දිහා බලලා උත්තරයක් දෙන්න. වැඩි කොටසක් වියදම් කරන්නේ අම්මා සන්තෝෂ කරන්නද ගෑණි සන්තෝෂ කරන්නද? මොනවා කියන්නේ? ගෑණිව සන්තෝෂ කරන්නමනේ. කතාවට අම්මා උතුම්. අම්මා ගෙදර බුදුන්. අම්මා දෙවියන්. අම්මා පුබ්බාචාරිය. අම්මා ජීවයේ උල්පත. අම්මා හොඳම මිත්‍රයා. අම්මා හොඳම නෑයා. වැඩේට ගියාම ගෑණි එක අම්මා දෙකද? නෑ. අම්මලා 20 වෙලා හඳුනන. අම්මලා 20 වෙලා. ඔහොම බලන්නකො ඇත්තටම මං කියපු එක ඔබ තුල නැද්ද කියලා. මේ හැම පිරිමියෙක්ම එහෙම ගැති. වහල්. දැන් ඔය ගෑනුන්ගේ කටවල් වලින් කිව්වට අම්මා උතුම් කියලා
අම්මා උතුම් බව දන්නේ නැත්තෙම ගෑනු. හේතුව තමන්ගේ පිරිමියාගේ අම්මා ඔබේ නැන්දම්මා නොසලකා හරින්නේම යුද්ධ තියෙන්නේම නැන්දගේ ලේලිගේ මිසක් මාමගේ ලේලිගේද? නැන්දගේ බෑනගේද? නැන්දලා බෑනලාගේ යුද්ධ නැහැ. මාමලා බෑනලාගේ යුද්ධ නැහැ. මේ වෙරළු ගස්තන්නේ උනත් ගේන්ගෙට බලාපල්ලකො යුද්ධ තියෙන්නේ කොහෙද කියලා. නැන්දගේ සහ ලේලිගේ. ඔහොම බලන්නකො මම මේ කියන එක හෘද සාක්ෂියට අනුව සියලුම පිරිමි බලන්න ඔබේ ගෑණී ඔබේ අම්මයි. විනීත කීකරු සුපසන් අම්මයි දුවයි වාගේ ඔබත් එක්ක ප්‍රීතියෙන් ගමනක් යනවාද කියලා? නෑ. පිරිමිය සමහර තැන්වලදී අපේ හැමෝනේ පිරිමිය අසරණ වෙනවා. ඇයි අම්මත් ඕනේ. ගෑණිත් ඕනේ. ගෑණි ඇතෑරියොත් නඩු. අම්මා ඇතෑරියට නඩු නෑ. එහෙනම් අතාරින්න ලේසි වස්තුව අම්මා නිසා අම්මව අතෑරලා ගෑණිව තියාගන්න. නේ අම්මා ඇතෑරියට නඩු නෑනේ පුතා. ගෑණි ඇතෑරියාම නඩු එමට නඩු එමට නීති පොතේ නෑ අම්මා ඇතෑරියට නඩු. ඒවා සත්භාවයෙන් සලකලා බලන්න විතරයි. හැබැයි අරව එහෙම බෑ. ඒ නිසා අපි හැම පැත්තෙම පෙරේතකමට ගැති වෙලා මේ ලෝකේ වටිනාකම් අවබෝධ කරගෙන නැහැ. එහෙනම් උත්පත්තියෙන්ම අපිට වාසනා ගුණ පිහිටවලා පුණ්‍යවන්තව මේ ලෝකයට ආපු ශ්‍රේෂ්ඨ මානව පැටව හැටියට එක සිල්පදයක් බිඳලා නැති එක පාපයක් කරලා නැති සුද්ධ පින්වත් මානව පැටියෙක්. හැබැයි සමාජයේ ලොකු වේගන එන්න අද ඔබ ඉන්න තැනට ඇවිල්ලා බලන්නකො. කොහමද පන්සිල් පද පහේ කීයක් තියනවද ඉතුරු කරගෙන? සත්තු මරලා නැද්ද? හොරකම් කරලා නැද්ද? කාමයේ වරදවා හැසිරিলা නැද්ද? බොරුවෙන් ලොව රවටලා නැද්ද? මද්ද්‍රව්‍ය ආරම්ම නැද්ද? පහම රැකපු එකෙක්වත් ආනුන්නේ මෙතන නැහැ. අපි මේ ප්‍රාතිහාර්ය පෑවවාගේ හිටියට හඳුනේ පන්සිල් පද පහ නිරතුරුව රකින්න කවුරුවත්මම මේ සමාජයේ හදාගන්න බැරි වුණා නම් භික්ෂුන් වහන්සේලා හැටියට අපි පෙරදිලා, භික්ෂුණීන් හැටියට පෙරදිලා, උපාසකයෝ හැටියට පෙරදිලා, උපාසකයෝ හැටියට පෙරදිලා, උපාසක උපාසිකා භික්ෂු භික්ෂුණී සිව්වනක් පිරිසම පෙරදුනා කියන්නේ සම්බුදු සසුන දීප්තිමත් වෙයිද? දීප්තිමත් වෙන්නේ. මේ සසුන දීප්තිමත්ව රැගෙන යන්න බාර කළේ මේ කණ්ඩායම් හතරට. සමගිය බලය වේ සෑම විට සැපත ඇති වේ, අසමගිය දුක වේ එයින් සැමටම විපත් සිදු වේ. ඒකනේ හඳුන්නේ මිහි පිට තියෙන මේ සියලු දෙනාගේම තියෙන ඒ අදූරදර්ශී ගමන නිසා තමයි මේ සියලුම විපත් තියෙන්නේ. ඒ හින්දා පින්නතුන් ජීවිතේ ලස්සන පින්වත් ජීවිතයක් හැටියට අපිට ලැබිච්ච එක ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න මහන්සි ගන්න. ආඳුන්නේ දැන් වැඩේ වැරදිලානේ. අපි පව් කරලානේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දර්ශනේ සරියුත් මහරහතන් වහන්සේ පෙන්වා වදාළ මේ ධර්මයේ සඳහන් කරන්නේ ඔබ ඉන්න තැනින් පටන් ගන්න. ඔබ ඉන්න තැනින් පටන් ගන්න. අත්තානංචේ පියංජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තිඤ්ඤ මඤ්ඤ තරඤ්ඤාමං පටිජග්ගේය පණ්ඩිතෝ. මොකද කියන්නේ? අත්තානංචේ පියංජඤ්ඤා
තමන්ගේ ජීවිතේ ඊටා ලස්සන ප්‍රියශීලී උතුම් පුණ්‍යවන්ත කියලා අවබෝධ කරගෙන රැකෙයන සුරක්ෂිතං. මේ වටිනා ලස්සන පින්වන්ත ජීවිතේ රකින්න මහන්සි ගන්න. උපක්‍රමශීලීව රකින්න. තිඤ්ඤ මඤ්ඤ තරං යාමං. යාම තුනෙන් එකකදී වත්. තුනේම බැරි වුණොත් එකකවත්. තුනේදිම රැක ගන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨයි. මොනවාද යාම තුන? බාල, තරුණ, මහලු. බාලයට අවස්ථා තුනම තියෙනවා තවම. තරුණයාට තියෙනවා දෙකක්. නාකියට තියෙනවා ඉන්න තැන විතරමයි. දැන් වැට උඩ ඉන්නේ. වැට උඩ නේද අප්පච්චි? වැට උඩ ඉන්නේ. මේ වෙලාවෙත් බැරි වුණොත් ඉවරයි. මේ වෙලාවෙත් බැරි වුණොත් ඉවරනේ. පටිජග්ගේය පඬිතෝ. එහෙනම් ඉන්න තැනින් පටන් අරන් බහුශ්‍රත පඬිවරයෙක් මහා පඬිතෙක් හැටියට ධර්මදර විනයදර ගුණගරුක මිනිහෙක් වෙන්න වීර්යය වඩන්න ඕන. වෙච්ච පව් වෙච්චාදෙන් නොකරපු පව් තියෙනවනේ. දැන් ඔයාලට පේන්නේ නැතුවට කොච්චර අපි තියනවද නොකරපු පව්. අම්මට ගහලා නැහැ, තාත්තට ගහලා නැහැ, අම්මා මරලා නැහැ, තාත්තා මරලා නැහැ. සංඝයා ભેද කරලා නැහැ, සංඝයාට ගහලා බැනලා නැහැ, සංඝයාට හිරිහැර කරලා නැහැ, සංඝුන් මරලා නැහැ. අලියෝ කොටියෝ වග වලස්සු මරලා නැහැ අපි. මිනි මරලා නැහැ. මෙතන සමහර අය ස්ත්‍රී දූෂණයක් කරලා තබා වැරදි හිතකින් අතින්වත් අල්ලපු නැති පවිත්‍ර මිනිස්සු ඉන්නවා මෙතන මම දන්නවා. ඔව් එහෙම ගෑනු මිනිස්සු ඉන්නවා අපි අතරේ. පවිත්‍රයි. කැත හිතකින් පිරිමැදලා නැහැ අතප්පය. ඒ තරම් ශ්‍රේෂ්ඨයි. එහෙම රැකගත්ත උත්තරීතර ගති තියන අය ඉන්නවා. හොරකම දිවි හිමියෙන් නොකරපු අය ඉන්නවා. බොරුවක් කාටවත් අසාධාරණයක් වෙන්න බොරුවක් කියපු නැති අය ඉන්නවා. මද්ද්‍රව්‍යයක් කටේ තොලේ ගෑවෙන්න තියපු නැති පිම්මත් බෝසත් චරිත තියෙනවා. ඒ කියන්නේ පින්නතුනි පහම බැරි වුණත් යම් ප්‍රමාණයක් රැකගත් අය ඉන්නවනේ සිල්. ආන්ගේ රැකගත් සිල් මැරෙන කම්ම මේ දැන් ඉඳලා රකින්න වීරිය කරන්න ඕනේ. ඒක තමයි අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුපාදාය. ඉපදිච්ච නැති පව් ඉපදෙන්නේ නැතුවම තියන්න වීරිය කරන්න. නිවන් දකින උත්තම වීරය. දෙක උප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පහනාය. ඕන් දැන් එනවා දෙවෙනි තැනට. වෙච්චි වැරදි තියෙනවනේ මෙච්චර කාලයක්. වෙච්චි වැරදි වෙමින් තියෙන වැරදි දෙකම මරණයෙන් සමුගෙන යන තාක්කල් මම මේ වැරද්දක් මින් ඉදිරියට වෙන්න තියන්නේ කියලා උත්තම අදිෂ්ඨානයක පිහිටා එය සාර්ථක කරන්න වීරිය කරන්න ඕන. ඒක තමයි හොඳ. මාතුන්‍යෝ දේශපාලඥයෝ ළඟ තියෙන්න ඕන ගුණ මේ. නොකරපු වැරදි නොකරන ගමන් කරපු වැරදි නවත්තන්න වීරිය කරන්න ඕන. එතකොටනේ ලස්සන වෙන්නේ. භික්ෂුවක් වුණත් එහෙම. නොකරපු වැරදි නොකරන ගමන් උන වැරදි තියෙනවා නම් පොය ගේට යන්න කිව්වේ ඒකනේ. සංඝාධිකරණ වෙනම ඕනේ. හරිහාමන් සංඝ පරපුරක නායකත්වය හොබවමින් මේ ශාසනය අරන් ආවනම් මල්ලතු මහා විහාරයට අස්ගිරි මහා විහාරයට තුන්නිකායික නායක ස්වාමින් වහන්සේලා වැඩ වාසය කරන යම් තැනක වේද ඒ තැන්වලට එන්න කියලා
පෝය සීමාව ඇතුලේ භික්ෂුන් වහන්සේලාගේ යම් වැරදි තියෙයි නම් එව්වා ඉදිරිපත් කරලා වරද අවබෝධ කරලා දීලා එහි කර්ම විපාක පෙන්නලා දීලා සාසනික ගැටලුව පෙන්නලා දීලා මින් ඉදිරියට එවැනි පාපයක් නොවෙන්න ජීවිතේ වග බලා ගන්න අවවාද අනුශාසනා කරලා සමත කරලා එවන තැන තමා සංඝාධිකරණේ හැටියට පෝය සීමාවේ තිබ්බේ අපේ නායක හඳුන. එව්වා ක්‍රියාත්මක කරන්නට පරපුරෙන් පරපුරට අරගෙන ආපු සංඝ පරපුර ලෞකික වෙන්න ඒවා අතෑරිලා ගියා. දැන් අලුතෙන් සංඝාධිකරණයක් දාන්න යනවා. ඒක කවර මාදිල්ලියේ කෙසේ එකක් දැයි තවම මා නොදනිමි. එනකම් බලා ඉඳිමි. දැන් මෙහෙ තියෙන එකට තීන්දුවක් දෙන්න වුණොත් එහෙම කොහොමද තීන්දුව දෙන්නේ? කොහොමද හඳුන්නේ තීන්දුව දෙන්නේ? තීන්දුව දෙන්නේ දානෙට යන්න එපා ඔතෙන්ට. අහල පහල පන්සල් වලට පණිවිඩය කියන ওই පන්සලේ දන් වලට යන්න එපා. ඒ සතර පෙරුවේ දායකයන්ගේ ආගමික වැඩ වෙන්න දෙන්න එපා. මේක හෙන ගහන තීන්දුවක්. මේක හෙන ගහන තීන්දුවක්. සංඝයා වහන්සේලාගේ තියෙන ભેද බින්න වීම ඒවා සංඝයා වහන්සේලා රහසිගතව යම් තැනක විසඳ ගන්න එක වෙනම දෙයක්. ඒක ගිහි සමාජය ඇතුළට දාලා ගියාගෙන් පරිගන්නේ. ඒක වල් ගතියක් නේ. ඔක නෙමෙයි සත්‍යය. හඳුන්නේ මේ වාගේ වට තීන්දුව දෙන්නේ මම දන්නවා අර ගිහියන්ගේ උසාවිය හොඳට තියෙයි. පැවිද්දන්ගේ සංඝාධිකරණයක් දැම්මොත් එහෙම මම දන්නවා ඒ කාන්තේම පක්ෂග්‍රාහී. ඔව්. ශ්‍රේෂ්ඨාධිකරණේ අල්ලස් ගන්නවා යයි මං හිතන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණේ නඩුකාරයා අල්ලස් ගන්නවා කියලා මං හිතන්නේ. තීන්දුවට. නමුත් මේකේ අල්ලස් ගන්නවා කියලා මං දන්නවා. ඒ තැනටපත් කරනවා. ඒ තැනටපත් කරන්නේ නැත්තම් මේ වෙනකොට අපේ තුන්නිකායික මහානායක හාමුදුරුවෝ තීරණයක් අරන් හාමුදුරනේ මේ ශාසනය නිවැරදි කරන්න ඕන. තවම එහෙම ප්‍රවේශයක්වත් පේන්නේ නැහැ. රට යන්නේ අයාලේ. දහම යන්නේ අයාලේ. ඒක පේනවා. මේ ලෝකයක් පිළිගන්න මේ උතුම් බෞද්ධ දර්ශනය මෙම අමුවේ විනාශ වෙන්න දෙදී ඒ මතින් ලබාගත් උත්තරීතර අරහත් ධජේ ප්‍රයෝජන ලැබමින් මේ යන ගමන කොහෙද? නිවනටද නිරයටද කියලා තීරණය කරගන්න වෙන්නේ තම තමන්ට තමයි. එඳා සිහියෙන් ගිහි පැවිදි හැමෝම පින්නතුනි මෙච්චර කාලයක් ඔබේ ජීවිතයෙන් යම් වරදක් වීද ඒ වරද මේ දැන් ඉඳලා නවත්තලා පවිත්‍ර පිරිසිදු ගමනක් මං ආරම්භ කරනවා කියන දැඩි අදිෂ්ඨානයෙන් වීරිය කරන්න. මොන ලාභ නම්බු නාම සත්කාර ලැබෙනවා කිව්වත් ඒ ප්‍රතිපත්තිය බිඳින්න එපා. එහෙමනේ වෙන්න ඕනේ. ඒ ප්‍රතිපත්තිය බිඳින්න හොඳ නැහැ. ඒක විශ්වසනීයත්වයෙන් ආරක්ෂා කරගෙන ඉදිරියට යන්න. ගමන් කරන්න මානසිකයි. එළි වෙනකන් කියන්න බොහෝ දේ මේ ගානට දැනගත්තාම අදට ඇති. තුන්වෙනි වීර්ය අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරයං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහත්. මෙච්චර කාලයක් මිනිහෙක් හැටියට ගැහණියෙක් හැටියට මවක් හැටියට පියෙක් හැටියට
උපාසකෙක් හැටියට, උපාසිකාවක් හැටියට, භික්ෂුවක් හැටියට, භික්ෂුණියක් හැටියට අපට මේ ලෝකය වෙනුවෙන් මෙතෙක් කරන්න බැරි වෙච්ච හොඳ දේ ආරම්භ කරන්න වීර්ය කරන්න ඕන. ජීවිතේ තව ස්වල්ප වේලාවකින් මැරෙයිදයි අපි දන්නේ නැහනේ. අහිමි වේදයි අපි දන්නේ නැහනේ. මං දැක්කා එහා කන්ද නාය ගිහිල්ලා තියෙනවා එනකොට. දැන් අපි යනකොට නාය ගියොත් පහුගිය කුණාටුවට කී දෙනෙක් වැළලුණාද? බලාපොරොත්තු වුණාද කවුරුවත් කන්ද ඇවිල්ලා අපිව යට කරගෙන යයි? එහෙම බලාපොරොත්තු නැහැ. අර කුරුණෑගල දිහා දෙවොලක දෙවියෝ මායම් වෙවිත් ඉඳලා. කොළඹ දිහා ගෑනුන්ට සාත්‍තර කියන්නේ. කොළඹ දිහා ගෑනුන්ට වෙච්ච එක කියන්න පුළුවන්. ගේ පිළිකන්නේ කන්දට වෙන දේ කියන්න මේකට බෑ. එකගේ දෙයි අය තරම්. කිලෝමීටර 1.5 විතර කන්ද හඳුන්නේ ගලවගෙන ඇවිල්ලා ගෙයක් දොරක් තිබ්බු තැනක්වත් නැහැ. ඒ ගෙවල් ඉස්සරහා වැවක් තියෙනවා. වැව පිරිලා. සම්පූර්ණ පිට්ටනියක් වාගේ. මං ගියා බලන්න. අපි දන්නේ පුතා චින්තිතම්පි භවති චින්තිතම්පි විනස්ස. කවර දෙයක් වෙන්න තියේදයි අපි දන්නේ. අපි හිතන දේවල්, පතන දේවල්, ප්‍රාර්ථනා කරන දේවල් ඉෂ්ට කර ගැනීමට ලැබෙනවා අවමයි. හැබැයි නොසිතන දේම බොහෝ විට අපේ ජීවිතවලට මුහුණ දෙන්න වෙනවා. අනේ ඉදිරියේ නොසැලී ඉන්න පෞරුෂය ධර්මය තුලින් ගොඩනගාගෙන මෙතුවක් කල් ජීවන ගමනේ කරන්න බැරි වෙච්ච හොඳ දේ පඬිත හඳුන්නේ ඕන තරම් වැඩ කරන්න පුළුවන්. කොහේ මරුණත් කමක් නෑ. අපි ලෝකේ ඉන්නේ ඕන තරම් මිනිස්සුනේ. ඒ මිනිස්සු කාට හරි පිට වෙන එක අපේ යුතුයකම. ඒක තමයි ඇත්ත. ඒ හින්දා ඔබ වහන්සේට වැඩ කරන්න පුළුවන්. ඔබ වහන්සේට ලෝකයට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න පුළුවන්. ඒ නිසා වරදින්නේ පරදින්නෙත් නැහැ. ජීවිතේ ගොඩ නගාගෙන ලස්සන ගමනක් යන්න පුළුවන්. ඔය බහුශ්‍රත පූජනීය බව ආරක්ෂා කරගෙන ජරා කරගන්න නැතුව ඉස්සරහට යන්න වීරිය කරන්න. මං ඉන්නවා පිටිපස්සේ. මං පිටිපස්සෙන් ඉන්නවා. මං ඒකයි කිව්වේ ඉඩමක් අරගෙන හරි පන්සලක් හදනවා කියලා. ඒ වෙන දෙයකට නෙමෙයි. කාට් එක්කවත් එදිරිවාදිකමට නෙමෙයි. මං ආසයි භික්ෂුන් වහන්සේලාට. මේ ලංකාවේ හැම පන්සලකම භික්ෂුන් වහන්සේලා 50-60 ඉන්නවනම් මං හරි ආසයි. මේ ශාසනය පවතින්නේ පුතේ හාමුදුරුවෝ ඉන්නකම් විතරයි. හාමුදුරුවෝ නැති දාට පන්සල් ජරා වාස වෙලා විනාශ වෙලා යනවා. ඔයාලා දකින්න ඇතිනේ මේ ස්වාමීන් වහන්සේ මේකට එන්න කලින් මේ විදියටම තිබ්බද මේ පන්සල? අවංක හෘද සාක්ෂියට එකඟව මට කියන්න. මේ බෝධි ප්‍රාකාරයෙන් මෙහෙම දීප්තිමත්ව බැබළුණාද? මේ ආවාස ගෙවල් මෙහෙම දීප්තිමත්ව තිබුණාද? මේ තියෙන සියලුම විහාර ආංගෝපාංගයන් දිදුලන බබලන මේ සද්ධාව ජනනය කරන විදියට තිබ්බද නැද්ද කියන්නේ? හේතුව නැති වෙන්න හරියාමං ඇල්ම බැල්ම ඇති උවමනාව ඇති භික්ෂුවක් මේකේ නිතතින් රැඳිලා නැති නිසා හඳුන්නේ පාළුවට ගියා. ධර්මයේ වනාන්තරගත වෙනවා. ධර්මයේ පොතපතට සීමා වෙනවා. මිනිසුන්ට ධර්ම ඥානය ලැබෙන්නේ නැති වෙනවා. දැක සද්ධාව ප්‍රසාදය උපදවා ගන්නා ගුණය නැති වෙනවා. තුනුරුවන් ආශ්‍රය නිස්සරය කිරීම අත්හැරෙනවා. එහෙම අයට දෙව්ලෝ බඹලෝ මනුලෝ අත්හැරිලා සසරේ අතරමං වෙනවා මිසක් හඳුන්නේ
නිවනක් නැහැ. ඒ හින්දා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න, අලුත් ගමනක් යන්න, අලුතෙන් වැඩක් කරන්න. මෙච්චර කාලයක් කරන්න බැරි වෙච්ච ආගමික, ජාතික, සංස්කෘතික, සමාජීය, පාරිසරික වැඩ අලුතෙන් ආරම්භ කරන්න මහන්සි ගන්න වීර්ය වඩන එකට කියනවා අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදා. ඒ තුන්වෙනි වීර්යය. තව විනාඩි 5ක් තියෙනවා. හතරවෙනි වීර්යයත් වඩන්න. හතරවෙනි වීර්යය එච්චර වඩන්න දෙයක් නැහැ. උප්පන්නානං කුසලානං ධම්මානං තිතියා අසම්මෝසාය භීයෝ භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූර්යා චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. පින්නතු මෙච්චර කාලයක් හෙළදෙරණේ සිහල ජන සමාජයේ හෙළ සංස්කෘතියේ බෞද්ධ සංස්කෘතියේ මේ මානවීය බොදුණු වතපිළිවෙත අතරේ ආගමනේ අපි කළ යහපත් දේ තියේද ඒවා තව නිර්මාණශීලීව සදහැති සිතින් බුද්ධිමත්ව නොකඩවා ඉදිරියට පවත්වාගෙන යන්න වීර්ය කරන්න ඕන. ආරම්භ කළේ කවුද කියන එක අපට අදාළ නැහැ. නොකඩවා යහපත් දේ ඉදිරියට තව දියුණු කරමින් නිර්මාණශීලී පවත්වාගෙන යන්න ඕන. ඒක තමයි සතර සම්‍යක් පදාන වීර්යයේ හතරවෙනි වීර්යය. එහෙනම් ආගමික වශයෙන්, ජාතික වශයෙන්, සංස්කෘතික වශයෙන්, මානවීය වශයෙන්, ලාංකීය වශයෙන් පින්නතුනේ අපෙන් ලෝකයට වෙන්න තියෙන යුතුයකම් ටික ඉෂ්ට කොට ස්වකීය ජීවිතයට ඉෂ්ට කර දෙන්නට ඕන යුතුයකම් ටික ඉටු කොටදී තමන් නිර්වාණාභිමුඛ ගමනක් යන ගමන් තමහා බැඳුණු ලෝකය නිවන් කැන්දන්ට මඟ කියන්න ඔබට නැනනුවන සතර සම්‍යක් පදාන වීර්යය ඇතුව ගොඩනගා ගන්නට වරම් ලැබේවා 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 කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා.